යාළුවනේ ඉතින් ඔයාලට ගණන් වල අමාරුලා තියෙන වෘත්ත සම්බන්ධ ප්‍රමේයන් එකක් හරි කොට දාන්න තමයි මගේ මේ දෙවෙනි වීඩියෝ එක කරන්නේ. අපි එහෙනම් බලමු වෘත්ත සම්බන්ධ පළවෙනි ප්‍රමේය මොකක්ද කියලා. ඉතින් ඔයාලට පේනවා මේ රූපේ අපි මේ ප්‍රමේය ගත්තොත් වෘත්තයක පරිධිය මත ආපාදිත කෝණය වගේ දෙගුණයේ කෝණයක් කේන්ද්‍රය මත ආපාදිත වෙනවා. ඉතින් අපි මේ කෝණය අංශක 30ක් කියලා ගත්තොත් මේ කෝණය අංශක 60ක් වෙනවා. ඉතින් ඔයාලට අනිවාර්යෙන් පාස් පේපරේ බැලුවොත් මේ වගේ ගණන් දෙකක් තුනක් අනිවාර්යයෙන්ම තියෙනවා. ඔයාලට ලකුණු 4ක් 5ක් වල දාගෙන හරිම ලේසි ප්‍රමේයක් මේක. ඉතින් අපි බලමු අපේ දෙවෙනි ප්‍රමේය මොකක්ද කියලා. මේකත් හරි ලේසිම ප්‍රමේයක්. මේක කොට දාගත්තොත් ඔයාලට තව ලකුණු දෙකක් අනිවාර්යෙන් පේපරේ ටිබේම එකතු වෙනවා. ආර්ධ වෘත්තයේ කෝණය ඍජු කෝණයක්. ඒ කියන්නේ මෙතන අපි කේන්ද්‍රය කියලා ගත්තොත් මේ කෝණය අනිවාර්යෙන් ඍජු කෝණයක්. අංශක 90ක් වෙනවා. ඉතින් යාළුවනේ අපි වෘත්ත සම්බන්ධ තවත් ප්‍රමේයක් වල බලමු. මේ රූපය දැක්කම ඔයාලට පේනවා මේකේ දේවට පරිධිය වට කෝණ තුනක් ආපාදිත වෙලා තියෙනවා. ඉතින් වෘත්තයක එකම ඛණ්ඩයේ කෝණ සමාන වෙනවා. ඒ කියන්නේ මේ කෝණය x නම් මේ කොණයත් x මේ කොණයත් x වෙනවා. ඉතින් ඔයාලට පේනවා ඇති වෘත්තයක එකම ඛණ්ඩයේ කෝණ සමාන වෙනවා කියලා. ඉතින් අපි බලමු තවත් ඒ වගේ සම්බන්ධ වෘත්ත ප්‍රමේයයක්. මේ රූප සටහනය බලද්දී මේ වෘත්තය ඇතුළත චතුරස්‍රයක් තියෙනවා. ඉතින් මේකේ සම්මුඛ කෝණ දෙක පරිපූර්ණක වෙනවා නම් මේ වෘත්තය ඇතුළේ තියෙන චතුරස්‍රය වෘත්ත චතුරස්‍රයක් වෙනවා. ඉතින් අපි බලමු. A ධන B සමානයි 180යි. එම නිසා මේ වෘත්ත චතුරස්‍රයක් වෙනවා. මේ කෝණය අංශක 60යි කියලා ගත්තොත් මේ කෝණය අංශක 120ක් වෙනවා. ඉතින් යාළුවනේ අද වැඩි කතා නැතුව ඔයාලනේ මේ වීඩියෝ එක කරේ විභාගවලට අමාරුලා ඉන්න ඔයාලනේ පොඩි දෙයක් හරි කොට දාන්න. ඉතින් මේ වීඩියෝ එක හොඳ නම් හොඳයි කියලා හරි නරකයි කියලා හරි යටින් කමෙන්ට් එකක් දාන්න. Thank you.